ශ්‍රේණියේ සමමිතිය පාඩම. සමමිතිය පාඩමේ යටතේ මම ඔයාලට රූප සටහන දීලා දෙනවා අඳගන්න. මේ රූප සටහනේ අහනවා ප්‍රශ්න ටිකක්. අපි බලමු කොහොමද උත්තර දෙන්නේ කියලා. ඔයාලට සමමිතිය පාඩම තමයි තියෙන්නේ. සමමිතිය පාඩම යටතේ තමයි මේ රූප සටහන ඇඳලා තියෙන්නේ. අපි බලමු රූප සටහන ආශ්‍රයෙන් මම ප්‍රශ්න වගේක් අහනවා. මේ ප්‍රශ්න ටිකට බලමු නිවැරදි පිළිතුර ගන්න පුළුවන් වේද කියලා. 7 වසර ශ්‍රේණියේ පළවෙනි පාඩම සමමිතිය. හරි එහෙනම් අපි පටන් ගමු මෙහෙම. උපසරණ එක ගත්තා නේද? මොන උපසරණ මේ උඩම තියෙන P අකුර PA අකුරු ටික කියන පැහැදිලි නැත්නම් PA BC MN DO KJ IQ GFE D right මේ අකුරු ටික අස්පෙන් තමයි ප්‍රශ්න ගොඩ නැගිලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්න අනිවාර්යයෙන් වැදගත් වෙනවා මේ උපසරණ හරියට අඳගන්න. එදගෙන අකුරු ටික මාක් කරගන්න. හරි මුලින්ම අහන ප්‍රශ්නේ මොකක්ද අහන ප්‍රශ්නේ? ඉහත රූපේ සමමිතික රේඛාව ලියන්න. ඉහත රූපේ සමමිතික රේඛාව. ඔයාලා මම හිතන්නේ මගේ බන්ධන සම්බන්ධව මම මේ සම්බන්ධව කතා කරලා සමමිතිය කොහොමද අපි හඳුනාගන්නේ? විවිධ රූප සටහන් ආශ්‍රය දාගන්නේ අපි සමමිතිය හඳුනාගත්ත කලින්. රූප සටහන් දාගෙන සමමිතිය හඳුනාගත්ත සමමිති රේඛාවෙන්ද ගොඩක්. ඉතින් දැන් ඉන්න මේ සමමිති රේඛාව ලකුණු කරලා තිනවා. මේකේ අහනවා සමමිතික රේඛාව ලියන්න කියලා. දොර රේඛාව ලියද්දී මේ තියෙන අකුරු දෙකක් ආශ්‍රයෙන් තමයි සමමිති රේඛාව ලියන්න දෙන්නේ. ඒකට සමමිති රේඛාව බලමු. මොකක්ද මේ සමමිති රේඛාව? මේකේ සමමිති රේඛාව වෙන්නේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ සමමිති රේඛාව වෙන්නේ මොකද්ද? P සහ Q. P සහ Q තමයි සමමිති රේඛාව. PQ රේඛාව තමයි සමමිති රේඛාව. මෙන්න මේ කඩේකින් මගෙන් ලකුණු කරලා තියෙන රේඛාව තමයි සමමිතික රේඛාව වෙන්නේ. ඒතර PQ තමයි සමමිතික රේඛාව වෙන්නේ. හරි. ඒතර පළවෙනි ප්‍රශ්නේ හරි. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ නෝ. දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? සමමිතික රේඛාවේ සිට සමාන දුරින් පිහිටන අනෙක් ලක්ෂයන් ලියන්නලු. සමමිතික රේඛාවේ සිට සමාන දුරින් පිහිටන අනෙක් ලක්ෂයන් ලියන්නලු. හරි. පටන් ගමු ලියන්න. සමමිතික රේඛාවේ සිට සමාන දුරින් පිහිටන අනෙක් ලක්ෂයන් ලියන්නලු. පටන් ගමු ලියන්න. අපි පටන් ගමු ලියන්න. පටන් ගන්න. මොකද්ද? සමමිතික රේඛාව තමයි මේක. ඒතකොට සමමිතික රේඛාවට අපි පටන් ගමු උඩින්ම. ඒතකොට මේ පැත්ත තියෙනවා B ලක්ෂය. මේක B. B ට සමාන අනිත් ලක්ෂය මොකක්ද එන්නේ? B සමානයි N. B සමානයි N. B සමානයි N. B සමානයි N. පළවෙනි ලක්ෂය. එන පළවෙනි සමමිති රේඛාවත් එක්ක දින සමාන ලක්ෂයන් දෙක. ඊට පස්සේ තවත් එකක් වෙනවා මෙතන. C ට සමාන වෙනවා. C ට සමාන වෙනවා M කියන ලක්ෂය. ඔයාලා රූපසටහන නැගත්තා නම් ඔයාලට පේනවා C ට සමානයි. මෙන්න මේ සමමිතික රේඛාවට සමාන. ඒතර සමමිතික රේඛාවත් එක්ක මෙන්න මේ දුරින් C පිටනවා, මේ දුරින් M පිටනවා. ඒතර සමමිතික රේඛාවට සමානයි. මේක සම්මිතික රේඛාව. මේක නම් සම්මිතික රේඛාවට සමාන B මෙතන N මෙතන. ඔයාලා තව ලෙසද පැහැදිලි කරනවා මේ සම්මිතික රේඛාව වෙන ඔයාලා මේ රූපේ නම මොනවා? මේ සම්මිතික රේඛාව මේ රූපේ නම මොනවා? අපි ඉස්සලා අභ්‍යාස කරද්දී මම පැහැදිලි කරා. ඒතර මේක සම්පූර්ණ දෙකට නැමුවොත් මෙන්න මේ හරිය මැදින් එන එක තමයි සම්මිතික රේඛාව කියලා කියන්නේ. එතකොට ඒකට සමාන. ඒතර මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ කොන යනවා කොහෙද? මෙන්න මේ B ට සමාන්තර වෙනවා. ඒතකොට මෙන්න මේ තියෙන මෙතන කියනවානේ කොටසක් මේ කොටස C ට සමාන්තර වෙනවා. අන්න ඒ ලක්ෂයන් තමයි මේ අහන්නේ මොනවද කියලා right? ඒතකොට අපි ගත්තා දැන් B ට සමානයි. මොකද මේ නැමුවම B තියෙන තැනට N එනවා. ඒක B එක උඩ N පිහිටනවා. ඒ වගේම C එක උඩ M පිහිටනවා. දෙක නැමුවා. right? ඊට පස්සේ දෙනවා පහළට. පහළට ගත්තම D ට සමානයි. D ට සමානයි මොකද? D ට සමානයි O. D ට සමානයි O. ඊට පස්සේ එන්න මෙතන ත්‍රිකෝණ හැඩයක් තියෙනවා. ඒතර මෙන්න මේ දෙක නමනවා. ඔය කල්පනා කරන්න දෙක නමනවා. දෙක නමවම මේ තුඩ ඇවිල්ලා හිටිනවම මෙන්න මේ තුඩ. ඒතකොට E සමානයි K. ඊට පස්සේ අන්න මෙතනක් නැවෙනවා. මේ ඔක්කොම නැවෙනවා. ඒතකොට J
F සමානයි J ඊට පස්සේ G සමානයි I පැහැදිලිද? හැබැයි ප්‍රශ්නේ මොකද්ද? සම්මිතික රේඛාවේ සිට සමාන දුරින් පීඩන අනෙක් ලක්ෂණ ලියන්න. හරිද? ඒතර සම්මිතික රේඛාවේ සිට සමාන දුරින් පීඩන අනෙක් ලක්ෂණ ලියන්න අපි අහුවේ. ඒතර B සමානයි N, C සමානයි M, D සමානයි O, E සමානයි K, F සමානයි J සහ G සමානයි I. සම්මිතික රේඛාව අපි මුලින් හඳුනාගත්තා. PQ රේඛාව සම්මිතික රේඛාව. ඒතර මේ A කියන ලක්ෂය ගන්න බෑ. A කියන ලක්ෂය ආය මොකුත් කියන්නේ මෙහෙම දෙකකට නැමුවා කියලා ඒ උඩ ඒ කියන්නේ ඒ උඩ පීඩන ලක්ෂයක් ආයි නැතිනම් A කියන එක ඔය ත්‍රිකෝණේ ඉන් තුඩනේ. උඩ එහෙම නැමෙනතර ඒ ලක්ෂම තමයි එතන තියෙන්නේ. හරි. තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ ආශ්‍රයෙන්ම. තවත් ප්‍රශ්නයක් දෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. එහෙම ලියා ගන්න ප්‍රශ්නේ. පහත රේඛා කොටස් වලට සමාන කොටස් රූපයේ දෙස බලා ලියන්න. පහත රේඛා කොටස් වලට සමාන කොටස් රූපයේ දෙස බලා ලියන්න. මන් දෙනවා රේඛා කොටස්. මෙන්න රේඛා කොටස් ටික. A B B C C D D E E F F G. හරි. තොර මෙන්න මේ රේඛා කොටස් වලට සමාන රේඛා කොටස් රූපයේ දෙස බලා ලියන්න දෙන්න. රූපයේ දෙස බලා ලියන්න සමාන රේඛා කොටස්. හරි මේ බලමු මුලින්ම. ඔයාලා ඔයාලා මට ගලින් ඔයාලා විස්තර වෙලා උත්තර ටික ගන්න. රයිට්. මුලින්ම දලා තියෙන AB රේඛාව කොහෙද තියෙන්නේ AB රේඛාව? AB රේඛාව තියෙන්නේ මෙන්න මේ උඩම. AB රේඛාව තියෙන්නේ මෙන්න මේ උඩම. කොහෙද? අන රේඛා කොටස් රූපයේ දෙස බලා ලියන්න දෙන්න. රූපයේ දෙස බලා ලියන්න සමාන රේඛා කොටස්. හරි මේ බලමු මුලින්ම. ඔයාලා මට ගලින් ඔයාලා විස්තර වෙලා උත්තර ටික ගන්න. රයිට්. මුලින්ම දලා තියෙන AB රේඛාව කොහෙද තියෙන්නේ AB රේඛාව? AB රේඛාව තියෙන්නේ මෙන්න මේ උඩම. AB රේඛාව තියෙන්නේ මෙන්න මේ උඩම. කොහෙද? අපි ඒ ලක්ෂණ වලට මෙන්න මේ රේඛාව තමයි AB රේඛාව. මේ තියෙන්නේ මෙන්න මේ රේඛාව AB රේඛාව නම් ඒකට සමාන්තර රේඛාව නැත්නම් සමාන රූපේ දිස බල සමාන රේඛාවනේ. එතකොට AB රේඛාවට තමයි මෙන්න මේ රේඛාව තමයි AB රේඛාවට සමාන රේඛාව. මොකක්ද ඒක? මොකක්ද ඒක කියන්නේ? AN රේඛාව. AB රේඛාවට සමාන රේඛාව AN රේඛාව. හරි. දැන් හරිනේ දැන්. ගැටලු නෑ. කට්ටියම ගොඩ හරි. ඊළඟට BC රේඛාවට සමාන රේඛාව. BC රේඛාව කොහෙද තියෙන්නේ? මේ ත්‍රිකෝණය හරහට තියෙන රේඛාව. මෙන්න මේ පැත්තෙන් එන්නේ BC රේඛාව. මේ තියෙන BC රේඛාව B අකුර සහ C අකුර. ඒතර BC රේඛාවේදී මේ B අකුර ඉඳන් C අකුර දක්වා තියෙන රේඛා කොටස. BC රේඛාවට සමාන කොටස කොහෙද තියෙන්නේ? NM රේඛාව. NM රේඛාව. NM රේඛාව. NM රේඛාව තමයි BC රේඛාවට සමාන රේඛාව. ඊට පස්සේ CD කොහෙද CD තියෙන්නේ? මේ තියෙන්නේ මෙන්න CD මෙන්න C මෙන්න D මෙන්න C මෙන්න D මෙන්න CD රේඛාව. ඒකට ප්‍රමාණ රේඛාව මොකද්ද? මෙන්න රේඛාව. මොකද්ද? MO රේඛාව. දැන් ඔයාලට පුළුවන් ඊටු ටික හදාගන්න. දැන් පුළුවන් වෙන්න ඕනේ. ඒත් එක දිගට මිට පාන්න නම් ගේමක් නෑ මෙතන හදලා ඉවර වෙන්න ඕනේ. උත්තර මට කියන්න. D රේඛාවට සමාන රේඛාව මොකද්ද? D රේඛාවට සමාන රේඛාව D රේඛාව මේක D රේඛාවට සමාන රේඛාව OK. ටික જાතියක් තියෙන OK කියලා. අන්නේ කීක OK. OK රේඛාව. ඊට පස්සේ EF රේඛාව KJ EF රේඛාවට සමාන රේඛාව KJ. FD රේඛාවට JI රේඛාව
JI රේඛාව. රෝම ඉලක්කම් 4 ප්‍රශ්නේ. රෝම ඉලක්කම් 4 මේ රූපෙන් අදාළම දෙන රෝම ඉලක්කම් 4. ප්‍රශ්නේ ලියාගන්න මෙන්න මේව. මුලින්ම ඉංග්‍රීසි අකුරු ටිකක් තියෙන්නේ. ABCD EF GHA ABCD EF GHA පොඩි සංශෝධනයක් තියෙනවා රූපය කියන්නේ මෙතන එච්චකුර අපිට මෙච්චරලා හම්බුන්නේ නැහැ නේ. මෙන්න මෙතෙන් දාන්න එච්චකුර. මෙන්න මේ හරි මැද සෙන්ටර් පොයින්ට් එක. රූපේ යටම සෙන්ටර් පොයින්ට් එකට දාන්න එච්චකුර. රූපේ යට සෙන්ටර් පොයින්ට් එකට දාන්න එච්චකුර. රූපේ යට කියන්නේ ඒ අකුරයි සෝරි කියන්නේ PQ තියෙනවනේ සමාන්තර සමමිතික රේඛාව. එතන සමමිතික රේඛාව ස්පර්ශ වෙන හරි සෙන්ටර් පොයින්ට් එක කියන හරි මැද H කියලා නම් කරනවා. H අකුර මෙතෙන්දී ඕන වෙනවා ඊළඟ උත්තරේ ගන්න. H කියලා නම් කරගන්න. මෙතන හරි මැද මෙන්න මේ GI රේඛාව තුන යට GI රේඛාවේ හරි මැද H කියන ලක්ෂණය. හරි. ඉංග්‍රීසි අකුරේ ලියාගත්තනේ ABCD EF GHA සමාන රූප කොටසට ප්‍රමාණයෙන් සමාන රූප කොටස නම් කරන්න. ප්‍රමාණයෙන් සමාන රූප කොටස නම් කරන්න. අර බලමු දැන් මේ ඉංග්‍රීසි අකුරු ටික දෙන රූප කොටස මොකක්ද කියලා. බලන්න. AB මෙන්න A තිබ්බා, මෙන්න B තියෙනවා, මෙන්න C තියෙනවා, මෙන්න D තියෙනවා, මෙන්න E තියෙනවා, F තියෙනවා, G තියෙනවා, H තියෙනවා. ආයෙත් A රූප කොටස. කෝකද දැන් රූප කොටස මෙන්න මේ රූප කොටස තමයි එන්නේ. මොකද්ද? A වලින් පටන් ගන්නවා A B C D E F G H අන්න මැදින් යනවා මෙන්න එහෙම ඒ අකුර දක්වා නැවත. දැන් මේන රූප කොටස මොකක්ද කියලා? රූප කොටස ඔයාලට පැහැදිලිව පේනවා. හරි. ඊට සමාන රූප කොටස නම් කරන්න කියලා තමයි කියන්නේ. ඊට සමාන රූප කොටස. එකක් නම් කරන්න කියන්නේ මොකද්ද? ඉංග්‍රීසි අකුරු වලින්මයි. කොහොමද දෙක නම් කරන්නේ? පුළුවන් කොහොමද නම් කරන්නේ? මෙහෙම පටන් ගන්නේ. A ගෙන් පටන් A N M O K J I H A N M O K J I H A අන්න මේ පැත්ත රූපේ සමාන කොටස මේ පැත්ත රූපය සමමිතික රේඛාවෙන් දෙපැත්ත රූප කොටස් දෙක සමානයි. පැහැදිලි නේද ඒ ගාන? ඒ ගාන පැහැදිලි නේ? ගැටලු තියනවද? නෑ.